අද අලුත් චොක්ලට් කේක් රෙසිපි එකක් try කරමුද? එන්නකෝ මම හදන විදිහ මම ඔයගලන්ට කියලා දෙන්න. ඉන්ග්‍රීඩියන්ට්ස් ටික බලමු. ඉස්සෙල්ලාම මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 200ක්. පාන් පිටි කේක් පිටි නෙමෙයි මම ගත්තේ. පාන් පිටි ග්‍රෑම් 200ක්. ඒකටම ග්‍රෑම් 60ක් කොකෝ පවුඩර් එකතු කරලා අරන් තියෙනවා. ඒකටම මම බේකින් සෝඩා ටීස්පූන් භාගයකට බේකින් පවුඩර් ටීස්පූන් 2ක් එකතු කරලා තමයි 3 සැරයක් හලලා මේ පිටි එක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම අරන් තියෙනවා බටර් ග්‍රෑම් 200ක්. sugar ග්‍රෑම් මම අරන් තියෙනවා 240ක්. මේක ඔයාලට ග්‍රෑම් 200ක් ගන්නත් පුළුවන්. ස්වීට් කන්න කැමති නැති කෙනෙක් නම් ග්‍රෑම් 200ක් විතර දාලා හදාගන්න. චුට්ටක් ස්වීට් කනවා නම් ග්‍රෑම් 400ක් විතර දාගන්න. ඊට වැඩිය දාන්න එපා. එතකොට පැණි රහ වැඩි වෙනවා. ඊට පස්සේ අපිට ඕන වුණා බිත්තර 5ක් මම අරන් තියෙනවා. මේවා මීඩියම් එග්ස් නිසා ටිකක් ලාර්ජ් එග් නම් ඔයගොල්ලෝ බිත්තර 4ක් විතර ගන්න. ඊළඟ ටීස්පූන් එකක් ඕන වෙනවා. මිල්ක් මිලිලීටර් 120ක් අරන් තියෙනවා මම. හොට් කොෆි මිලිලීටර් 60ක් අරන් තියෙනවා. මේකට ගන්න ඉන්ස්ටන්ට් කොෆි එකක් මිලිලීටර් 60ක්. හැබැයි හොට් කොෆි. හරි. ඔය ටික තමයි අපේ චොක්ලට් කේක් හදන්න ඕන වෙන්නේ. මම අරන් තියෙනවා පෑන්ස් දෙකක් ග්‍රෑම් 532කට තමයි මම මේක හදන්නේ. හරි අපි බටර් ටිකයි සීනි ටිකයි එකතු කරලා බීට් කරගමු. ඔයගොල්ලොත් එක්ක චොක්ලට් කේක් රෙසිපි දෙකක් විතර මම හිතන්නේ ෂෙයා කරගෙන තියෙනවා. එකක් අපි ඔයිල් බේස් චොක්ලට් කේක් එකකුත් හැදුවා. මේක අපි බටර් දාලා ගොඩාක් රසට හදන චොක්ලට් කේක් එකක්. ඊට පස්සේ අපේ sugar ටික එකතු කරලා අපි ආයෙත් බීට් කරගමු. දැන් අපි මේකට බිත්තර එකතු කරගමු. බිත්තර එක දානකොට මේ වගේ වෙනම භාජනයකට අරගෙන දාන්න. මොකද මේ සමහර වෙලාවට එක සවුත්තු බිත්තරයක් තිබ්බොත් අපරාධي අපේ බැටර් එකම සවුත්තු වෙනවනේ. ඉතින් ඒ හින්දා බිත්තර දාද්දී බිත්තර එක ගානේ වෙනම බෝල් එකකට අරගෙන කඩලා දාන්න. මේක ආයෙත් බීට් කරගමු. හලා ගන්නකොට ලුණු පිංචක් එකතු කරලා හලා ගන්න. මට අමතක වුණා මම ඒ හින්දා මේ විදිහට එකතු කරගන්නවා. ලුණු පිංචක් දාන්න අපි අර ලුණු රසට කැමතිනේ. මෙහෙම එකතු කරලා මේක හලලා පිටි ටික එකතු කරගන්න යන්නේ. මිල්ක් මිලිලීටර් 120 එකතු කරගන්න තමයි හදන්නේ. ඒත් එක්කම වැනිලා ටීස්පූන් එකක් මම එකතු කරගන්නවා. වැනිලා ටීස්පූන් එකක්. දැන් මේක පොඩ්ඩක් බීට් කරගන්න. හොඳට හොට් කොෆි ගන්න. හොට් කොෆි ටික එකතු කරගන්න යන්නේ. අපේ බැටර් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ කන්සිස්ටන්සි එකක් තමයි තියෙන්න ඕනේ අපේ බැටර් එක. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි හදාගෙන ඉවරයි බැටර් එක. දැන් අපි oven එක දැන් අපි කේක් එක බේක් කරගමු. මම සෙල්සියස් අංශක 170ට විනාඩි 50ක් මේක බේක් කරගන්නවා. සෙල්සියස් අංශක 170ට මම කේක් එක විනාඩි 50ක් බේක් කරගන්නවා. මේක සෙල්සියස් අංශක 170ට විනාඩි 50ක් බේක් කරගන්න හදාන්නේ. ඒක කරගෙන ඇවිල්ලා බලමු කොහොමද මේ කේක් එක තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපේ කේක් එකේ ෆයිනල් ලුක් එක. හොඳටම රස්නේ. බලන්න මේක හොඳ සොෆ්ට් එකට තියෙනවා. වටේ කරවෙලත් නෑ, එහෙම මුකුත් නෑ. හොඳට සොෆ්ට් එකට තියෙනවා. බලන්න මේ චොක්ලට් කේක් එක හොඳට මොයිස්චර් ගතියට තියෙනවා මේ. හරිම සොෆ්ට්, හරිම මොයිස්චර් ගතියට තියෙනවා. ඉතින් එහෙනම් ඔයත් අනිවාර්යෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න.